සුබ දවසක් ඔයාලට. අද මම අරගෙන ආවේ කිසිම කෘත්‍රිම රසකාරකයක් නැතුව හරිම ලේසියෙන් ගෙදරදීම රසට රාමෙන් හදාගන්න විදිය. මුලින්ම නූඩල්ස් ටික තඹ ගන්න ඕන. ඒකට හට්ටියකට වතුර රත් වෙන්න තියලා ඒකට නූඩල්ස් ටික එකතු කරගන්න. මේ නූඩල්ස් ටික කඩන්නේ නැතුව තමයි තඹ ගන්න ඕන. දැන් මේ ටික විනාඩි 2-3ක් තැම්බෙන්න තියලා මෙන්න මේ ගානට තැම්බුණාට පස්සේ අයින් කරගන්න. දැන් අපි මේකට දාන සෝස් එක හදාගමු. ඒකට භාජනයකට වතුර එකතු කරලා ඒකට සෝයා සෝස්, දුඹුරු සීනි එකතු කරලා හොඳට මික්ස් කරගන්න. ඊළඟට පෑන් එකට තෙල් දාගෙන ඒකට ගොඩක්ම පොඩියට කපපු සුදු ලුණු එකතු කරලා ඒක මද ගින්නෙන් ලා දුඹුරු පාට වෙනකන් බැදගන්න. දැන් ඒකට කෑලි මිරිස් එකතු කරලා තව තප්පර 30ක් විතර අඩු ගින්දරේ බැදගන්න. ඊට පස්සේ මේකට අපි හදාගත්ත සෝස් එක එකතු කරගන්න ඕන. දැන් මේක උතුරන ගානට එනකොට ඔයාලා රස බලලා ලුණු මදි නම් රස අනුව ලුණු එකතු කරගන්න. දැන් මේකට කලින් තඹගත්තු නූඩල්ස් ටික එකතු කරලා වතුර හිඳෙනකන් මද ගින්නේ උයා ගන්න. ඒ අතරතුරදී මේකට පොඩියට කපපු ලුණු කොළ එකතු කරලා හොඳට මික්ස් කරගන්න. ඔයාලා ටිකක් තෙත ගතියට කන්න කැමති නම් වතුර සම්පූර්ණයෙන්ම හිඳෙන්න කලින් නූඩල්ස් ටික බා ගන්න. ඔයාලත් මේ විදියට මෙන්න මේ නූඩල්ස් එක හදලා බලලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න.